Hi යාළුවනේ, welcome back my YouTube channel. ගිය පාර vlog එකෙන් මම ඔයාලට ගෙනාවේ මගේ solo date එක. ඒ කියන්නේ self caring ගැන මම ගොඩක් දේවල් එකකින් ඔයාලට කිව්වා. මේ vlog එකෙන් මම ඔයාලට අපි අපිට ආදරය කරනවා වගේම අපිට ආදරය කරන අය ගැනත් හිතන්න ඕන. ඉතින් මම අද vlog එකෙන් ගේන්න බැලුවේ මට ආදරය කරන කෙනෙක් වෙනුවෙන් මම කාලය ගත කරේ කොහොමද කියලා ඔයාලත් එක්ක share කරගන්න. ඉතින් අපි වැඩි කතා නැතුව vlog එක බලලා කතා කරමු. මෙන්න මෙහෙම ඉස්සලාම ගමන පටන් අරන් කිලෝමීටර් 60ක් පමණ දුරක අපි බයික් එකේ ගියා. ඉස්සලාම උදේට කාලා තමයි අපි වැඩ පටන් ගත්තේ. මොනා කරන්න කාලා ඉන්න බෑ. ඇත්තට මෙතන කෑම නම් මාරම රහයි. අපි උදේට කෑවේ තෝසේ. ඇත්තට මේක රහයි. ඒකේ තිබ්බ සාම්බාර එක නම් මාරයි. ඒකට වචන නැහැ කියන්න. ජීවිතේ තිබෙන තුරු ඔබ තුරු වෙනවන්න ඉල්ලන්නේ හැම වෙලේ අනේ ඔබ වරක ගන්න මං කරපු සියලු පින් ඔබ නමට බැරෙන්න ඔබ වරක කාලිවර වෙලා අපි ආයෙත් ගමන පටන් ගත්තා. ඉතින් එයා කියන පච කතා අහගෙන මං ඉතින් යනවා පිටිපස්සට වෙලා. මේ තියෙන ළමයි කැලණි ගඟ මැප් එකේ පෙන්නුව එහෙම තමයි. අපි ඔහොම යනකොට බලන්නකෝ මට යාළුවෙක් හම්බුණා. මෙන්න මෙයා. අපිට නම් මෙයාලා දැන් සෑහෙන්න පුරුදු. මොකද කැම්පස් එකේ ඉන්නකන් අපි සතුන්ට වද දුන්නා. එයා හොලන්සරත් එක්ක යට යන්න බැරුව තමයි ඉන්නේ. ඊට පස්සේ මම කවර් කරලා එයාව පරිස්සමට යවුවා. තවත් පව් කරන්න බෑනේ මේ කරන පව්ත් එක්කලා. ඉතින් කයකුත් දාගෙන යනකොට නොදැනීම අපි ගමනාන්තයට ලං වුණා. අපි පික්නික් එකට තමයි ලෑස්ති වෙන්න ආවේ. ඉතින් අපි අවිස්සාවේල කීල්ස් එකට ගිහිල්ලා අවශ්‍ය කරන හැමදේම එතනින් ගත්තා. මම ප්ලෑන් කරපු විදිහට මට ඒක කරගන්න බැරි වුණා. පුංචි මිස්ටේක් ටිකක් වුණා. මොකද අපි හිතුවේ ෆුඩ් සිටි එකක් ළඟ තියෙවි කියලා. එහෙම හිතාගෙන ගියාට යවට කිසිම ෆුඩ් සිටි එකක් තිබ්බේ නැහැ. ඒ හින්දා අපට ආපස්සට ටවුන් එකට එන්න වුණා කිලෝමීටර් 5ක් විතර. ඒ ඇවිත් තමයි අපි අවශ්‍ය කරන බඩු ටික අරගෙන ආයෙමත් කිලෝමීටර් 5ක් විතර ආපස්සට ගියා. ඔන්න අපි ගත්ත බඩු ටික බිල් කළේ ඉවරයි. ඔන්න ඉතින් අපි අපිට ඕන තැනට ආවා. මේ තමයි සීතාවක බොටනිකල් ගාඩන් එක. මේ තියෙන එන්ට්‍රන්ස් එක. මෙතනින් ටිකට් ගන්න ඕනේ. ටිකට් අරගෙන තමයි අපි ඇතුළට යන්න ඕනේ. බලන්නකෝ වටපිටාවේ තියෙන ලස්සන. මේ තියෙන එක ඇතුළේ තියෙන කැන්ටින් එක. ඒකේ ෂෝටිස් වගේ දේවල් ගන්න පුළුවන්. මේ ඉන්නේ කොහේ ගියත් මගේ බර ඇදගෙන යන මගේ සුදු මහත්තයා. මේක නම් කොළපාට ලෝකයක්. දවසක් වුණත් නෑ හැමදාම වුණත් ඉන්න හිතන ලස්සන තැනක්. ඔන්නම තමයි ඉතින් අපේ පික්නික් එක පටන් ගත්තේ. අරගත්ත දේවල් ලස්සනට arrange කරලා අපි ඉතින් වැඩි කතා නැතුව බලාගෙන ඉමු. ඇත්තටම අපි දෙන්න කියන්නේ ගොඩක් busy life එකක් ගත කරන දෙන්නෙක්. මම ස්ටඩීස් එක්ක busy වෙනකොට එයා එයාගේ ජොබ් එකත් එක්ක busy වෙනවා. ඉතින් මට ඕන වුණා එයාට වෙනස්ම අත්දැකීමක් දෙන්න.
දෙන්නගේ මයින්ඩ් රිලැක්ස් කරගන්න හොඳම විදිය මේක තමයි කියලා මං හිතුවා. වැඩි කතා කරන්නේ නැතුව ඉතින් අපි බලමු අපි දවස ගත කරේ කොහොමද කියලා. ලඳුනේ ඔය හෙවනැල්ල සෙවනක් වෙලා මානි වෙන තරම් ඔබ නිසා සංසාරේ ඉඳලද එන්නේ සුළඟක් වෙලා මේ සැනසීම දැතේ දරා වැස්සක් වෙලා වහිනාතුරා මං ආදරේ තෙමෙනවා හුස්මක් වෙලා හිස්තැන් මකා මගේ ජීවිතේ සැරසුවා දාන්න සෙල්ලම් ඔක්කොම දාලා හැමදේම කරලා අවසානට පොඩි ඩිස්මිස් එකක් වුණා. මම බලන්නකෝ. එහෙම තමයි නේද? ඉතින් මොකද කරන්නේ? ආයෙත් රීෆිල් කරා. නුඹ සඳ වෙලා පායා මට එළිය වුණු වගයි නුඹ සඳ සේම බැසයයි මට ඉතිරි කළුවරයි මගේ මතකයි පමණයි මායිතින් යන්න යනවා මට යන්න අවසරයි මට අරන් යන්න ඇත්තේ ඒ මතකය විතරයි මිස් වෙච්ච දේවල් එයා නිසා උනේ කියලා එයාට පැහැදිලි කරන ගමන් මම මේ ඉන්නේ. හැම ගෑල්ලම මෙහෙමනේ. ඔයාලත් එහෙමද? මෙන්න මේක තමයි අද දවසේ විශේෂම වැඩේ. ඉතින් බලමුකෝ. ඊළඟට අපි කරන්න යන වැඩේ මොකද්ද කියලා. ඔන්න ඉතින් වැඩ පටන් ගන්න තමයි යන්නේ. දැන් ඔයාලට හිතා ගන්න පුළුවන් මොකද්ද කරන්න කියලා. ක්ලේ පොට් එක අතර දුන්නාම කොල්ලොන්ට ඉස්සෙල්ලා මතක් වෙන්නේ මොනවද කියලා ඔයාලා පුළුවන් නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම මුලින්ම කිව්වනේ මට ඕනුනේ ඇත්තටම එයාට අලුත් අත්දැකීමක් දෙන්න. ඒක නිසා තමයි මම මේ විදිහට දෙයක් කරන්න ඕනේ කියලා ඩිසයිඩ් කරේ. අපි දැන් මේ පොට් ටික පාට කරන්න පටන් ගත්තා. අපි බලමු ෆයිනල් ලුක් එක කොයි වගේ වෙයිද කියලා. මේ තමයි ඉතින් අපේ එක්කෙනා අතරතේ තියෙන පාට ඔක්කොම පාවිච්චි කරලා එයාගේ පොට් එක පාට කරන විදිය දන්න සෙල්ලම් ඔක්කොම දාලා බලාගෙන ඉන්නකෝ අවසානට මොකද වෙන්නේ කියලා. ඔය තියෙන්නේ මගේ පොට් එක. පොට් එක නම් පාට කරගත්තා. හැබැයි මම ලස්සනට චිත්‍ර අඳින්න පුළුවන් කෙනෙක් නෙවෙයි. මටම හිනා මම අඳපු පළවෙනි මල දැකලා මට නිකන් ඒක වටු මලක් වගේ. මේ තියෙන්නේ එයාගේ පාට කිරිල්ල පැත්තකින් තියලා මට ඕනේ වීඩියෝස් ටික ගන්න අවස්ථාවක්. අපේ ප්‍රශ්න ගොඩක හිර වෙලා ඉද්දී වචනකින් හරි අපිව සනසන්න කෙනෙක් අපේ ජීවිතේට ඉන්නවා කියන එක මාරම දෙයක්. එහෙම කෙනෙක් මගේ ජීවිතෙත් ඉන්නවා කියලා දැනනකොට මට මාරම සතුටක් දැනෙනවා. උදායි මුසමදේ හදායි මේ ආදරේ එදා වගේ මගේ අතේ එළිනවා දෝ ඉඩෝ කාලේ හිනකසේ ගෙවියා විස්නේකගේ සිනාවාරේ ආයේ මගේ එළිනවා දෝ मैं दुनिया में हर दे सलोना माँ संताने देते गे विला मैं संता
loke maulona madevna ve preme nevila mat aayona mulkav inona kale temur me herde masaslona masantane dete gevila me santave loke maulona madevna ve preme nevila mat aayona mulkav inona kale temur preme nam aaye novekila ඔන්න ඔහම මගේ පොට් එක මං හෙමින් පාට කරලා ඉවර වෙනකන් එයාගේ වැඩේ උනේ මාව වීඩියෝ කර ඉන්න එක. එයා පාට කරන එක පැත්තකින් දාලා. ඇත්තටම උනේ එයාට පාට කරන්න බෑ කියලා එක පැත්තකින් දාලා තිබ්බා. අවසානට මට උනේ එයාගේ එකත් එක්ක පාට කරන්න. ඔය පේනවනේ. එයාගේ තැන් වලින් ලස්සනට පාට කරලා තියෙන විදිය. ඉතින් අපි බලමු පොට් දෙකේ ෆයිනල් ලුක් එක කොයි වගේ එන්නේද කියලා. අවසානට මම එයාගේ එකත් ලස්සන කරලා ගත්තා. සුපෙන්වන්ත ආශා රැක මද නලගවසා හැඟුම් රංචු වීලා රැයේ පින්න පීරා මීන සිපිය සලලා සිතේ හැඟුම කොඳුරා සදා මටම ලැබෙන නාරේ සදා මාගේ වීලා නිතුයාවි බැඳීලා සදා හින ගානේ රැයේ පවා සඳසයා වතේ මවා පිනිසීතේ දැනේවේ මේ තියෙන්නේ පොට් දෙකේ ෆයිනල් ලුක් එක. පේනවනේ මම එයාගේ එකත් ප්‍රෙපෙයාර් කරලා ගත්ත විදිය. මානඟටම තව ලං වෙලා හිඳින්න නිහඬ නුවන් තියා මා සීතාවෝ සැතපෙන නින්දේ නූපුර හෝ ප්‍රිජේ වාසුලැඟිල්ලේ අතනම් අවදී නොවේ කුසුම් කැකුල නිදනාතුරා මානඟටම තව ලං වෙලා හිඳින්න නිහඬ නුවන් තියා මා සීතාවෝ සැතපෙන නින්දේ නූපුර හෝ ප්‍රිජේ වාසුලැඟිල්ලේ අතනම් අවදී නොවේ කුසුම් කැකුල නිදනාතුරා මානඟටම තව ලං වෙලා හිඳින්න නිහඬ නුවන් තියා මා සීතාවෝ සැතපෙන නින්දේ නූපුර හෝ ප්‍රිජේ වාසුලැඟිල්ලේ අතනම් අවදී නොවේ කුසුම් කැකුල නිදනාතුරා ඔයා නිහඬව ඉද්දී ඔයා එක්කේ නිහඬ බව විඳින්න පුළුවන් මිනිස්සෙක්. ඔයා ඉවරයක් නැතුව කියවද්දී උද්‍යෝගයෙන් අහන් ඉන්න පුළුවන් මිනිස්සෙක්. ඔයා මොනම හරි දෙයකට දුකින් ඉද්දී එක කෝල් එකකින් ඔයාගේ හිත හදන්න පුළුවන් මිනිස්සෙක්. ඔයාට තරහ යන මොහොතවල ඉක්මනට පාලනය කරගන්න පුළුවන් මිනිස්සෙක්. ඔයාගේ සතුට වෙනුවෙන් එයාට පුළුවන් පුංචිම දේවල් පවා කරන මිනිස්සෙක්. කොටින්ම කිව්වොත්
ඔයාට ඔයා වෙන්න ඉඩ දෙන මිනිස්සෙක් ජීවිතේට ඉන්නම ඕන. එහෙම කෙනෙක් ඉන්නවා නම් නැති කරගන්න එපා. පරිස්සම් කරගන්න. අපේ ජීවිතේට හොඳ මිනිස්සු හම්බ වෙන්න එකපාරයි. එහෙම මිනිස්සුන්ව මිස් කරගන්න එපා. ඉතින් එහෙනම් නිවෙන්න. නැවත හමුවන තුරු. පිනිසීතේ දනේවේ කතා